මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 7ක් තිස්සේ නේපාලේ හිර වෙලා ඉඳලා මට ඇති වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියායයි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කියා සිටියාය. ගණේමුල්ලේ සංජීව නැමැති පාතල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහා මොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිම්බස් පාක් ප්‍රදේශයේ සුපෝකභෝගී නිවසක සැඟවී සිටියේදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සැකකාරිය සමග පාතාල සමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. පෑලියගොඩ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහන් නෝරුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහඳ සිල්වා මහත්තුරුන් විසින් දින 3ක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටු කර ගැනීමට හැකිවිය. නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රෝහන් නෝරුගල මහතා පෙරේදා රාත්‍රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතුරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහන් නෝලුගල සහ පොලිස් පරීක්ෂක ගිහඳ සිල්වා මහතුරුන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදාය. කෙහෙල්බත්තර පත්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනා ගැනීමට පොලිසිය සමත්ව තිබුණා. මෙම මෙහෙයුම රෝහන් නෝලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන්න අනතුරුවයි. නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසිරි මහතා විසින් කටයුතු කර තිබිණි. ඒ අනුව රෝහන් නෝලුගල සහ ගිහඳ සිල්වා යන මහත්තුරුන් නේපාලයේ කත්මන්දු නගරයට ගොස් එරට පොලිසිය හමු වී මෙම මෙහෙයුම පිළිබඳ සාකච්ඡා කර ඇත. පසුව එරට පොලිසියද සහාය ඇතිව මෙහෙයුම ආරම්භ කළ පොලිස් නිලධාරීන් ඉෂාරා සෙව්වන්දි සහ සෙසු පාතාල අපරාධකරුවන් සැකවී සිටින ස්ථානය නිවැරදිව හඳුනාගෙන තිබේ. ඉෂාරා සෙව්වන්දි සැඟව සිට ඇත්තේ කත්මන්දු නගරයේ බක්තපූර් තිබ්බස් පාක් ප්‍රදේශයේ සුපිරි නිවසකය. පැරණි නගරයක් වූ මෙම ප්‍රදේශයේ සුපිරි නිවාස ඉහළ මිල ගණන් යටතේ කුලියට ලබා දී ඇත. රෝහන් නෝලුගල සහ පොලිස් පරීක්ෂක ගිහඳ සිල්වා නවාතන්ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසට යාබද නිවසේය. එම නිවසේ සිට මෙහෙයුම ආරම්භ කළ රෝහන් නෝලුගල ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ කෙනඩි බස්තියන් පිල්ලේ හෙවත් ජේ.කේ බායි නැමැත්තා මුලින්ම අත්අඩංගුවට ගත්තේය. ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් මාර්ගෙන් ඉන්දියාවට රැගෙන ගොස් පසුව එතැන් සිට නේපාලය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් ඇත්තේ ජේ.කේ බායි නැමැත්තා විසින් බව පසුව හෙළිවිය. ජේ.කේ බායි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි සිටින ස්ථානයේ නිවැරදිව හඳුනාගත් රෝහන් නෝලුගල මහතා නේපාල පොලිසියද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත. රෝහන් නෝලුගල මහතා දුටු සැනින් තුෂ්ටිම්බූත වූ ඉෂාරා සෙව්වන්දි ඔලුගල සයයි කියමින් දිගුස්මක් ගෙන පිට කර ඇත. එහිදී කෙල්ලේ කොහොමද යනුවෙන් පැවසූ රෝහන් නෝලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරියෙකුගේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඇගෙන් ප්‍රශ්න කිරීමේදී කෙහෙල් බද්දර පත්මේගේ මද්‍රව්‍ය ජාලයට සහ පාතාල කලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත. එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඉන් පසුවය. නේපාලයේ කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි කෙහෙල් බද්දර පත්මේගේ කල්ලියේ ප්‍රධානියෙකු වූ ගම්පා බබා නැමැති පාතාල ප්‍රබලයා රුපියල් ලක්ෂ 50 කල්ලස් මුදලක් රෝහන් නෝලුගල මහතා ලබා දී අත්අඩංගුවෙන් බේරී යාමට උත්සාහ කළේය. එහෙත් ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ රෝහන් නෝලුගල මහතා අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැති බව හඳුනාගෙන ඇත. ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙමින් සමාන රූපයක් හිමි කාන්තාවකි. පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ ඡායාරූපය සහ දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සකස් කර ඉෂාරා සෙව්වන්දි ඇගේ නමින් යුරෝපයට පලා යාමට සැලසුම් කර සිටින බවයි. ජේ.කේ බායි නැමැති සැකකරු ඒ සඳහා සියලු සහාය ලබා දීමට ඉදිරිපත් සිට ඇත්තේ කෙහෙල් බද්දර පත්මේගේ උපදෙස් මතය. කෙහෙල් බද්දර පත්මේ ඇතුළු පාතාල කල්ලි ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යර්ථ වූ බවද මේ වන විට අනාවරණය වී ඇත. මෙහිදී ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇති තොරතුරු අනුව ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි දින කිහිපයක් තිස්සේ කොළඹ වට ප්‍රදේශ කිහිපයක කට්ටි පනිමින් සැඟව සිට ඇත. මිද්දිනී ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ජේ.කේ බායි නැමැති අය සමග එක් වී ඇත.
සෙව්වන්දිට මිද්දිනිය සැඟව සිටීමට සම්පත් මනම් පෙරිය නැමැති අපරාධකරුගේ සහය ලැබුණේ ද යන සම්බන්ධයෙන් පොලිසියට සැකයක් මතුව තිබේ. පසුව ඉෂාරා සෙව්වන්දි රැගෙන යාමට පැමිණි ජේ.කේ. බායි නැමැත්තා බෝට්ටුවක් මාර්ගෙන් ඉන්දියාවට රැගෙන යාමට කටයුතු කර ඇත. අපරාධකරුවන් නීතියානුකූල නොවන මුහුදු මාර්ගයක් ඔස්සේ වෙනත් රටවලට රැගෙන ගොස් ඇරලවීමේ කාර්යය සිය රැකියාව ලෙස කරගෙන යන ජේ.කේ. බායි නැමැත්තා සෙව්වන්දි රටෙන් පැන්නීම සඳහා රුපියල් ලක්ෂ ගණනක මුදලක් පත්මයෙන් ලබාගෙන තිබේ. ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ජේ.කේ. බායි සති දෙකකට ආසන්න කාලයක් එහි තබා පසුව දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් ඇත. ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ජේ.කේ. බායි සති දෙකකට ආසන්න කාලයක් එහි තබාගෙන පසුව දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් ඇත. දින 6ක දීර්ඝ දුම්රිය ගමනකින් පසුව ඉෂාරා සෙව්වන්දි නේපාල දේශ සීමා හරහා එරට රැගෙන ගොස් ඇත්තේ තම සම්පතදා පාවිච්චි කරගෙන. පසුව කත්මන්දු නගරයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇත්තේ ජේ.කේ. බායි නැමැති සැකකරු විසින්ය. ඉකුත් පෙබරවාරි මාස 19 වෙනිදා පාතාල කලින් නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කෙහෙල් බද්දර පත්මේ ලබා දුන් නියෝගයක් මතය.